භාෂා හැකියාව කියන කොටසේ මම කතා කරපු අණු කොටස් තියෙනවා. ඉතින් මම ඒ අණු කොටස් සම්බන්ධව පොඩි හැඳින්වීමක් කරගෙන යන්නම්. සිංහල අක්ෂර මාලාව ගත්තාම සිංහල අක්ෂර මාලාවේ අකුරු 60ක් තියෙනවා. ඉතින් මේ අකුරු 60 හැදෙන්නේ ස්වර අකුරු 18ත් ව්‍යංජන අකුරු 42ක් එකතු වෙලා තමයි අකුරු සිංහල අක්ෂර මාලාවේ අකුරු 60 හැදෙන්නේ. එතකොට මේ අකුරු 60 අපිට තනියම ලියන්න සහ කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ බලන්නේ නැතුව ලියන්න සහ හොඳට කටපාඩම් තියෙන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන ලොකුම අභියෝගය වෙන්නේ. ඊට අමතරව මේ අක්ෂරමාලාවේ අකුරු 60 එක එක කොටස් අණු කොටස් වලට බෙදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මෙහෙම කියමුකෝ. එතකොට අකුරු 60 ගත්තාම වර්ගාක්ෂර කියලා තව කොටසකට බෙදෙනවා. වර්ගාන්ත අනුනාසික අක්ෂර කියලා තව කොටසකට බෙදෙනවා. එතකොට සංඥක අක්ෂර, අර්ධ ස්වර අක්ෂර, ඌෂ්ම අක්ෂර, මහ ප්‍රාණ අක්ෂර, අල්ප ප්‍රාණ අක්ෂර කියලා මේ අකුරු 60 තව අණු කොටස් වලට බෙදා වෙන් කරන්න පුළුවන්. ඊට අමතරව මේ අක්ෂර උපදින ස්ථානය අනුව වර්ග වෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ශබ්ද කරනවා. ඒ කියන්නේ අපි හඬින් කතා කරනකොට මේ අකුරු ශබ්ද කරනකොට තමයි මේ හඬ පිට වෙන්නේ. එතකොට මේ අකුරු අපේ කට හඬින් කොහොමද පිට වෙන්නේ කියන එක උප්පත්ති ස්ථානය අනුව අක්ෂර වර්ගීකරණයක් කරන්න පුළුවන්. ඊට අකාරාදී පිළිවෙල. අකාරාදී පිළිවෙල ගත්තාම මම අර මුලින්ම කිව්වා වගේම සිංහල අක්ෂර මාලාවේ අකුරු 60 අපිට ලියන්න සහ කටපාඩම් තියෙන්න ඕනේ. ඒ ලියන්න සහ කටපාඩම් තියෙනකොට තමයි අපිට මේ අකාරාදී පිළිවෙල කියන ප්‍රශ්නයක් ආවොත්, ගැටලුවක් ආවොත් හරියට ඒකට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අකාරාදී පිළිවෙලට ලියනකොට මේක කොටස් 8කට, පියවරයන් 8කට වෙන් කරන්න පුළුවන්. ඒ පියවරයන් 8 ගත්තාම සාමාන්‍යයෙන් සමාන ස්වර වලින් ආරම්භ වෙන ශබ්ද තියෙනවා. එතකොට දෙවැනියට ගත්තාම විවිධ ස්වර වලින් ආරම්භ වෙන ශබ්දත් තියෙනවා. තුන්වෙනියට ගත්තාම ස්වර හා ව්‍යංජන වලින් ආරම්භ වෙන ශබ්දත් තියෙනවා. හතරවෙනියට ගත්තාම සමාන ව්‍යංජන වලින් ආරම්භ වෙන ශබ්දත් තියෙනවා. පස්වෙනියට ගත්තාම මුල වර්ණ කිහිපය සමාන වෙන ශබ්ද තියෙනවා. හයවෙනි කොටස ගත්තාම විවිධ ව්‍යංජන වලින් ආරම්භ වෙන ශබ්ද තියෙනවා. හත්වෙනි එක ගත්තාම හල් අකුරු වලින් හා වෙනත් අකුරු වලින් ආරම්භ වෙන ශබ්දත් තියෙනවා. අටවෙනි එක ගත්තාම සමාන වර්ණයට ස්වර සංයෝග වී ඇති ශබ්දත් තියෙනවා. ඉතින් මේ කියන පියවර 8 ඔස්සේ අකාරාදී පිළිවෙල අපිට හදා ගන්න පුළුවන්. ඊට අමතරව අක්ෂර වින්‍යාසය. අක්ෂර වින්‍යාසය ගත්තාම මූර්ත ද නයන්න, දන්ත ද නයන්න, ඊළඟට අපි මොනවද එන්නේ කියලා බලමු. මූර්තද ලයන්න, මූර්තද දන්තද ලයන්න සහ තාලුජ ශයන්න, මූර්තද ශයන්න, දන්තද ශයන්න මේ කියන අක්ෂර හතම කොහොමද වචන වලට එන්නේ? ඒ කියන්නේ මොන ස්ථානද වචනයක දැන් අපි නිකන් ගත්තාම ප්‍රදර්ශනය කිව්වම මේ ප්‍රදර්ශනය කියන වචනේ ශයන්න කොතෙන්ද දෙන්නේ? මොන ශයන්න දෙන්නේ? ඒ කියන එක තමයි මේ අක්ෂර වින්‍යාසය කියන එකෙන් හොඳට බලන්නේ. ඉතින් ඒක හොඳටම ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. ඊළඟට සාමාන්‍යයෙන් පිල්ලම් භාවිතය. සාමාන්‍යයෙන් ඉතින් අපි වචනයක් ලියනකොට ඒකට සමහර වචන වලට පිල්ලම් යෙදෙනවා. සමහර වචන වලට පිල්ලම් යෙදෙන්නේ නැහැ. ඉතින් මේ වචන දැන් අපි ලියනකොට දැන් මේ ප්‍රශ්නයක් ආවහම මේ විභාගේ පිල්ලම් භාවිතය කියන එක ටිකක් ලොකුවට වැදගත් වෙනවා. ඉතින් පිල්ලම් තියෙනවා අපේ සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒ පිල්ලම් ටික අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ රකාරාංශය, රේපය, යංශය කියන පිල්ලම් ටිකත් අපි හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට සංදි. සංදි ගත්තාම ඉතින් සාමාන්‍යයෙන් සංදි කියන්නේ භාෂා ව්‍යවහාරයේ සමීප අකුරු ශබ්දය මනා විදිහට ගලපලා ඒක තවත් ලස්සන කරලා කතා කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ සංදි කියන එක එන්නේ. ඉතින් සංදි කියන ගත්තාම ඒකේ සංදි ගොඩක් තියෙනවා. මම ඉතින් පොඩ්ඩක් කියාගෙන යන්නම්. සංදි ගත්තාම ප්‍රධාන සංදි අපේ තියෙනවා 10ක්. එතකොට මේ සංදි ප්‍රධාන සංදි 10 කියන්නේ ස්වර සංදි, පූර්ව ස්වර ලෝප සංදිය, පරස්වර ලෝප සංදිය, ස්වරාදේශ සංදිය, ගාත්‍රාදේශ සංදිය, ගාත්‍රාක්ෂර ලෝප සංදිය, ආගම සංදිය, පූර්ව රූප සංදිය, පර රූප සංදිය,
දිත්ත රූප සංදිය. ඉතින් මේ විදියට සංදි කොටස් 10ක් තියෙනවා. ඉතින් මම මේ කොටස් 10 කොහොමද සංදි වෙන්නේ? එතකොට ඒවට මොනවද උදාහරණ එක මම මේක සංක්ෂිප්තව ලස්සනට ඔයගොල්ලන්ට පොඩි කෙටි සටහන් විදියට හදලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු පද සාධනය. පද සාධනය කියන්නේ සාමාන්‍යයෙන් අපිට වචන වාක්‍ය ලියන්න උනහම මේ පද ඕනේ. එතකොට මේ නාම පද, ක්‍රියාපද, අවය පද කියලා පද තියෙනවා. ඉතින් මේවා තව කොටස් වලට කැඩෙනවා පුරුෂ ලිංග, නපුංසක ලිංග. එතකොට ප්‍රභේද වලට කැඩෙනවා ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ එහෙම කියලා. ඉතින් මේ කොටස් ගොඩ වලට වෙන් වෙනවා. ඊට අමතරව ඉතින් සිංහල භාෂාවේ මේ නාමපද තව කොටස් වර්ග වලට වෙන් වෙනවා. ඉතින් නාමපද කොටස් ප්‍රධාන කොටස් 5යි. නාම, සොරනාම, සමාස නාම, තද්දිත නාම, කෘදන්ත නාම කියලා. ඉතින් ඒ අනුව තියෙනවා සර්වනාම. ඉතින් අපි මේ සර්වනාම සම්බන්ධව මේකේ මේ ලොකුවටම කතා කරලා තියෙනවා. ඊට අමතරව ක්‍රියාපද. ඉතින් ක්‍රියාපදයක් කියන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි කිරීමක්, එහෙම නැත්නම් සිදුවීමක්, විදීමක් කියන දෙයක් හංගවන්න යොදන පදේ තමයි අපි ක්‍රියාපදේ කියන්නේ. සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට කියන්නම්. ළමයා පොත කියවයි. ඉතින් මේ ළමයා පොත කියවයි කියන වචනේ ක්‍රියාපදේ වෙන්නේ කියවයි කියන එක. ඉතින් මේ සම්බන්ධව ක්‍රියාපද කියන එක සම්බන්ධව සටහනක් දාලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම ඉතින් මේ මොනවද ක්‍රියාපද ගත්තාම සාමාන්‍යයෙන් කොටස් අනු කොටස් තියෙනවා. විධික්‍රියා, ආශිර්වාද ක්‍රියා, පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, එතකොට අසම්භාව්‍ය ක්‍රියා කියලා අනු කොටස් වලට කැඩෙනවා. ඊට අමතරව මේ ක්‍රියාපද වචන භේදය, ලිංග භේදය, පුරුෂ භේදය, කාල භේදය යන එක එක කොටස් වලට වර්ග කරන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව මම මේ සටහනේ ගොඩක් විස්තර දාලා තියෙනවා. ඊළඟට අපි සමාස ගත්තාම සමාස ප්‍රධාන කොටස් 5යි. අව්‍ය සමාස, විභක්ති සමාස, විශේෂණ සමාස, අන්‍යාර්ථ සමාස, දකාරාර්ථ සමාස කියලා. ඉතින් මේ මං කියපු ප්‍රධාන කොටස් 5 යටතේ උදාහරණ සහිතව ඒ වචන යෙදෙන්නේ කොහොමද, සමාසයක් වෙන්නේ කොහොමද කියන එක සංක්ෂිප්තව සටහන් කරලා තියෙනවා. ඊට අමතරව අපි ගත්තාම විභක්ති කියන්නේ සාමාන්‍යයෙන් අපිට වචන වාක්‍ය නිර්මාණය කරනකොට එකතු කරන පදයක් තමයි විභක්ති පදය. ඉතින් සාමාන්‍යයෙන් අපි මේක කොටස් 9කට කඩනවා. ප්‍රථම විභක්තිය, කර්ම විභක්තිය, කර්තෘ විභක්තිය, කර්ම විභක්තිය, සම්ප්‍රදාන විභක්තිය, අවදි විභක්තිය, සම්බන්ධ විභක්තිය, ආධාර විභක්තිය, ආලපන විභක්තිය කියලා කොටස් 9කට කඩන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව ඒ කොහොමද විභක්තියක් වාක්‍යයක එන්නේ, මොකක්ද ඒ විභක්තිය කියන එක අපි මේ කොටස් 9 යටතේ සංක්ෂිප්තව ඔයාලට දාලා තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. අව්‍ය පද ගත්තාම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් නිපාත, අනිත් එක උපසර්ග. ඉතින් මේ නිපාත තියෙනවා ප්‍රධාන නිපාත 28ක් තියෙනවා. උපසර්ග 20ක් තියෙනවා. ඉතින් ඒවා මොනවද ඒ උපසර්ග? ඒවා උපසර්ගත් එක්ක කොහොමද වචන හැදෙන්නේ කියන එක දාලා තියෙනවා. ඊළඟට ඉන්නේ ප්‍රත්‍යර්ථ නාම. ප්‍රත්‍යර්ථ නාම ගත්තාම ඒකත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තද්දිත, අනිත් එක කෘදන්ත. ඉතින් තද්දිත ප්‍රත්‍යක් කොහොමද වචනයකට එන්නේ, කෘදන්ත කොහොමද හැදෙන්නේ, ඒ සම්බන්ධව මේකේ සටහන් කරලා තියෙනවා. ඉතින් මේ සේරම අපි සාමාන්‍ය මතක තියාගන්න එක
ගොඩක් වැදගත් වෙනවා මේ විභාගෙදි. අනිත් එක තමයි වාක්‍ය නිර්මාණය. වාක්‍ය නිර්මාණය සම්බන්ධව මේකේ මම දාලා තියෙනවා අනු කොටස් යටතේ වාක්‍ය කොහොමද එක එක රීති යටතේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ රීති ටික බලාගත්තාම මේ හරියට නිවැරදිව වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි විරාම ලක්ෂණ. දැන් සාමාන්‍යයෙන් අපි ලියුමක් ලියනවා, රචනාවක් ලියනවා, වාක්‍යයක් ලියනවා. ඉතින් ඔහොම ලියන ඒ හැම දෙයකටම මේ විරාම ලක්ෂණ කියන එක අවශ්‍යයි. දැන් ළමයා පොත කියවයි. කියවයි කියලා ළමයා පොත කියවයි කියලා ඉවරුනහම එතකොට එතන තිතක් තියන්න ඕනේ. ඉතින් ඒ වාක්‍යය එතනින් අවසන් කියන එක. හංගවන්න තමයි අපි එහෙම තියන්නේ. ඉතින් ඒ වගේ විරාම ලක්ෂණ තියෙනවා. අපි ඉතින් මේ විරාම ලක්ෂණ සම්බන්ධවත් මේකේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට සාරාංශකරණය. සාරාංශකරණය අනිවාර්යෙන් වැදගත්. ඒ කියන්නේ භාෂා හැකියාව කියන පේපර් එකේ සාරාංශකරණය අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. ඒ කියන්නේ සාරාංශකරණය කියන්නේ යම් කිසි ඡේදයක් දෙනවා අපිට. ඒ ඡේදය ඒගොල්ලෝ කියනවා ඒකේ තියෙන අදහස අපි හොඳට කියවලා බලලා ඔළුවට අරගෙන ඒ තියෙන පල් හැල්ල. ඒ කියන්නේ ලොකු ඡේදයක්. ඒක පල් හැල්ල කියන එක ඔළුවට අපි අයින් කරලා අපි මේක මේ කෙටියෙන් ලියන්න ඕනේ. ඒ කියන්නේ ඒ දෙන ඡේදේ අදහස කෙටියෙන් ලියන්න ඕන. ඒක තමයි මේ සාරාංශකරණය කියන එක කියන්නේ. ඊළඟට වාක්‍ය රචනය. වාක්‍ය රචනය ගොඩක් වැදගත්. ඉතින් වාක්‍ය රචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍යයෙන් අපිට හොඳ ලස්සන මේ ව්‍යාකරණ රීති ඔය මං ඉස්සෙල්ලා මුලින් කිව්ව තද්දිත සමාස ඒවා දාලා ලස්සනට වාක්‍ය නිර්මාණය කරලා කියන්නේ අපේ දක්ෂතාවය ඉදිරිපත් කරන්න පෙන්වන්න තියෙන හොඳම දෙයක් තමයි වාක්‍ය රචනය. ඉතින් මේකත් ඒ කොහොමද වාක්‍ය රචනය ලියන්නේ, මොනවද කොටස් කොහොමද හදාගන්නේ, ඒක ප්‍රවේශය කොහොමද කියන එක මම ඔයාලට මේකේ සංක්ෂිප්තව දාලා තියෙනවා. ඔයාලට ඒක හොඳට අධ්‍යයනය කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රායෝගික ලේඛන. අනිවාර්යයෙන්ම කළමනාකරන සහකාර සේවා නිලධාරියෙක් ඉදිරියට රැකියාවකට යනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රායෝගික ලේඛන. ඒ කියන්නේ රාජකාරී ලිපියක් ලියන එක, එහෙම නැත්නම් පෞද්ගලික ලිපියක් ලියන එක, තව ගත්තාම ආරාධනා පත්‍ර ඒ සම්බන්ධව අපිට අනිවාර්යෙන් හොඳ දැනුමක් තියෙන්න ඕනමයි. ඊළඟට සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝගය. සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝගය ගත්තාම සමාන පද, විරුද්ධ පද කියන මම ඉස්සලා මුලින් කිව්වනේ. ඉතින් මම මේකේ සඳහන් කරලා තියෙනවා සමාන පද 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට විරුද්ධ පද 250කට විතර වැඩියක් තියෙනවා. අනුරූප වචන, රූಢි, ඉඟිවැකි කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රස්තාව පිළිලු තනි පද ඊළඟට ප්‍රාදේශීය උපභාෂා. ප්‍රාදේශීය උපභාෂා ගත්තාම සාමාන්‍යයෙන් විවිධ ලංකාවේ විවිධ ප්‍රදේශවල භාවිතා වන භාෂා තමයි උපභාෂා කියලා අපි කියන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපේ දැන් දකුණු පළාත ගත්තාම ඒගොල්ලෝ කතා කරන විදිහ වෙනස්. එතකොට අපේ නුවර ගත්තාම නුවර ප්‍රදේශේ කතා කරන විදිහ වෙනස්. ඉතින් ඔහොම එක එක පැතිවලට තියෙන භාෂාව සමහර වචන වෙනස්. ඉතින් ඒකට තමයි අපි කියන්නේ මේ උපභාෂා කියලා. එතකොට මම මේකේ සඳහන් කරලා තියෙනවා උපභාෂා. උපභාෂා තියෙනවා රුහුණු උපභාෂාව තියෙනවා. එතකොට උඩරට උපභාෂාව තියෙනවා. දිගාමඩුල්ල, සත්කෝරළය, සබරගමුව, නුවර කලාවිය කියන ප්‍රදේශවල මොනවද වචනවල ඒ කියන්නේ දැන් අපි මෙහි කතා කරන සාමාන්‍ය වචනේට ඒගොල්ලෝ ඒ පැතිවල කතා කරන වචනේ මොකක්ද කියන එක තමයි මේ උපභාෂාව කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් මම මෙහෙම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් අපි නම් මෙහි කියනවානේ කනවා කියලා. ඉතින් සමහර පැතිවල කෑම කනවා කියලා කියන්නේ නැහැ. එතකොට කියන්නේ කොටා බානවා කියලා. ඉතින් කනවා කියන වචනෙට ඒ පැතිවල කියන්නේ කොටා බානවා කියන එක. ඉතින් යන්නේ ඒ වගේ සාමාන්‍යයෙන් එක එක පැතිවල කතා කරන වචන වෙනස්. ඉතින් සමහර දේවල් වලට ආමන්ත්‍රණය කරන විදිය වෙනස්. ඉතින් ඒක තමයි මේ උපභාෂා වලින් කියවෙන්නේ. ඊට පස්සේ මේ උපභාෂා යටතේ මම තව කොටසක් දාලා තියෙනවා. ඒ තමයි පරිමිත භාෂා කියන එක. පරිමිත භාෂා කියනකොට මේක සාමාන්‍යයෙන් අපේ ඔය දීවර, පතල්, හේන් වගේ
වැඩ කරන අවස්ථාවලදී කතා කරන භාෂා වචන ටිකක්. ඉතින් එතකොට මේකේ කමත් භාෂාව, දීවර භාෂාව, හේන් භාෂාව, පතල් භාෂාව, ශ්‍රී පාදේ නගිනකොට භාවිතා කරන වචන, රොඩී ජනවහර ඒගොල්ලෝ කතා කරන විදිය, වැඩි ජනවහර, කුඹුරේ සහ කෙතේ වැඩ කරනකොට ඒ උපකරණ හඳුන්වන විදිය, ඒ සහ එතකොට ගන්න මොනවාද අපි දැන් සාමාන්‍යයෙන් කුඹුරේ ඉඳගෙන ආහාර ගන්නවා. ඉතින් මේකෙදි කුඹුරේ ඉඳන් කෑම කනවා කියලා කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇඹුල ගන්නවා කියන එක. ඉතින් කියනවා අනේ වගේ වචන තමයි තියෙන්නේ. ශාන්ති කර්ම. ඊළඟට ශාන්ති කර්ම. ඉතින් මේ ශාන්ති කර්ම කරනකොට මොනවද මේ ශාන්ති කර්මයේ වචන ඒකගොල්ලෝ කොහොමද සූදානම් වෙන්නේ කියන ඒ භාවිතා කරන වචන පොදු වහර සහ ඒගොල්ලන්ගේ බස් ආහාර ඇතුළත් කරලා තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් භාෂා හැකියාව කියන පේපර් එකට මෙන්න මේ කොටස් අනු කොටස් 17ම ඇතුළත් වෙලා තමයි පේපර් එක හැදෙන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සරහට මේ එක එක කොටස් සම්බන්ධව තනි වීඩියෝ එකක් අරගෙන එන්නම්. අදට නවතින්න. භාෂා හැකියාව කියන කෙටි සටහන ඔයාලට පොතක් විදිහට ලබා දෙන්න පුළුවන්. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp අංකෙට WhatsApp මැසේජ් එකක් දාන්න. මේක පොතක් විදිහට හදලා දෙන්නම්. ලංකාවේ ඕනම ප්‍රදේශයකට බෙදා හැරීම නොමිලේ සිදු කරනවා. පොතේ මිල විතරක් කියන පොතක් විදිහට මේක අපි ඔයාලට හදලා දෙන නිසා ඒකේ ගාස්තුව විතරක් අපි අය කරනවා. බෙදා හැරීම් ගාස්තුවක් ගන්නෙ නැහැ. ඒක ලබා දීම අපි නොමිලේ සිදු කරනවා. ඉතින් ඔයාලට ඒ අවශ්‍ය නම් මේ සටහන පොතක් විදිහට ලබා ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp අංකය